අදත් තව ලස්සන දවසක්. අද වීඩියෝ එකෙන් මගේ අද දවසේ ස්ටඩි වැඩ එක දවසේ කොහොමද ගෙවුනේ කියලා ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් යමු වීඩියෝ එකට. හෙලෝ මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මගේ දෙවෙනි වීඩියෝ එක තමයි මේක. ඒ වගේම වොයිස් කරන්නෙත් පළවෙනි පාරට. ඉතින් පොඩි මිස්ටේක් ඇති. ඒකට සෝරි. එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් ඊරේ ගොඩක් රෑ වෙනකම් පාඩම් කරපු නිසා මේසියස් කරන්නේ නැතුව එහෙම නිදාගත්තා. ඉතින් ඊළා උදේ 4ට විතර ඇති. ඉතින් මුලින්ම මේසිය අස් කරලා මම පාඩම් කරන තියෙන සබ්ජෙක්ට් එකේ වැදගත්ම ටිකක් තිබුණා. ඒක මුලින්ම පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් මට එක දිගට පාඩම් කරන්න බෑ ලොකු වෙලාවක්. ඒ නිසා මම ටයිම් එක විනාඩි 25කට හදාගෙන පාඩම් කරන්න පටන් ගත්තා. දැන් මම පාඩම් කරන්නේ සිංහල. අද දවසේ මට පාඩම් කරන්න තියෙන්නේ මේ සබ්ජෙක්ට් එක. ඉතින් මම ගැන කිව්වොත් මම මෙහි දැනට BPU කැම්පස් එකේ ඩිග්‍රී එකක් කරන ගමන් ඉන්නේ. ඒ වගේම මගේ පළවෙනි අවුරුද්ද තමයි මේක. මම ඉස්සරහටත් මගේ ස්ටඩි වීඩියෝ ඔයාලට ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලා මාත් එක්ක දිගටම ඉඳී කියලා හිතනවා. මගේ එක්සෑම් එකටත් වැඩි කාලයක් නැති නිසා මේ දවස්වල දවසේම පාඩම් වැඩ තමයි. අපි එක්සෑම් ළඟ වෙනකන් ඉඳලා පාඩම් කරන්න පටන් ගන්න නැතුව දැන් ඉඳලා ඒකට ලෑස්ති වුණාම එක්සෑම් දවස්වල ලොකුවට ස්ට්‍රෙස් එකක් නැතුව ඒ වැඩ ටික ලේසියෙන් කරගන්න පුළුවන්. මේ ඉතින් මම පාඩම් කරලා පොඩි බ්‍රේක් එකකින් පස්සේ තමයි ආයෙත් වැඩ ටික කරන්න පටන් ගන්න ආවේ. මං ඔය පෙන්නන්නේ මට ලියන්න තියෙන පිටු ගන්න. මේක ලියනවා ඉවර වෙන්නේ. ඒ වුණාට ඉතින් මේක ඉවර කරන්නම ඕනද? ඒ නිසා මං ආපහු වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් දවසේම මේ වැඩ එක ගෙවෙන එක එපා වෙනවා තමයි. ඒත් ඉතින් අපි දැන් හරියට වැඩ ටික කරේ නැත්නම් අපේ අරමුණු ටාගට් වලට යන එක ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා ඔයත් තාම ඉස්කෝලේ යන ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට වැඩ ටික මගහැරලා නම් තියෙන්නේ. දැන් මේ ඉඳලා ඒ වැඩ ටික පිළිවෙලට කරගෙන ඔයාගේ හීන වලට යන පටන් ගන්න කියලා මතක් කරනවා. මම මේ විදිහට ඉතින් උදේ දවසෙන් වැඩ කරලා වැඩවලින් භාගයක් ඉවර කරලා තවල්ට කාලා නාලා හැම ආපහු ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. දැන් නම් මට යන්න බැරි වෙච්ච ක්ලාස් එකක රෙකෝඩින් එකක් අහන ගමන් ඒ වැදගත් කරුණු ටිකත් ලියාගත්තා. ඉතින් මේ විදිහට තමයි මගේ අද දවස පාඩම් වැඩ එක ගෙවුනේ. මේ වෙනකම් මාත් එක්ක හිටපු හැමෝටම thank you. එහෙනම් අදට වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඉස්සරහට තව ලස්සන වීඩියෝ ගේන බලාපොරොත්තු වෙනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. bye.